කොළඹ ඉන්න අපිට බයිසිකලේ මතක් වෙන තෙල් නැති කාලයක් එන්න ඕනේ. මේකේ අවුලකට කියලා තියෙන්නේ ටියුබ් එකේ හුලක් නැති එක. මේ පරණ වෑල් කරවල් තියෙන ටියුබ් වල ලෙඩක් තමයි කාලයක් එද්දි හුලම් බහිනවා. මට දැන් එන කාලයක් තිස්සේ වෙන ප්‍රශ්නයක් අහනවා. ඉතින් මම මේකට අලුත් ටියුබ් එකක් ගෙනවා. මේකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. මේකේ මොට වෑල් එකක් තියෙන්නේ. අපි බලමු කොහොමද මේක මාරු කරගන්නේ කියලා. මුලින්ම අපි බ්‍රේක් කේබල් එක ඩිස්කනෙක්ට් කරගමු. දැන් අපි බයික් එක අනිත් පැත්ත හරව ගමු. මෙහෙම අනිත් පැත්ත හරවගම ලේසි අපිට වැඩේ කරගන්න. දැන් තියෙන්නේ රෝදේ ගලව ගන්න. දැන් තියෙන්නේ වෑල් කර ගලවලා අයින් කරගන්න. ඒක හොඳටම තද වෙලා ඔයගලන්ට පේන විදිහ වෑල් කරේ තත්ත්වය. මේක නිසා තමයි කාලයක් යනකොට මේ જાතිය මොඩල් වල හුලම් බහින්න ගන්න. මේක තමයි මෝටර් වෑල් එක කිව්වේ. මේකේ අර වෑල්ලට වඩා ගොඩක් කාලයක් හුලම් ටික අල්ලගෙන ඉන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ මේ ටියුබ් එක එළියට ගලවලා ගන්න. මේකට අපිට ඕන කරන ටයර් ලීවර්ස් දෙකක්. ඔයගොල්ලෝ ගාව ටයර් ලීවර්ස් දෙයක් නැත්නම් ගෙදර මේ වගේ හැන්ද දෙකක් තියෙනවා නෙක් ගන්න පුළුවන්. හැබැයි හැන්දේ මෙන්න මේ විදිහට උල නැති වෙන්න ඕනේ. උල තිබ්බොත් එහෙම ටියුබ් එක යන්න පුළුවන්. මට ඉතින් කාලයකට කලින් ගෙන ආපු මෙන්න මේ වගේ පැච් දාන කිට් එකක් තියෙනවා. මම මේක ගොඩක් කල් ගෙනල්ලා ඔයගොල්ලන්ට පේන ඇති කේසින් එකෙන්ම තියෙන විදිය. ඉතින් මම මේක යූස් කරන්න හිතුවා. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් මේ වගේ එකක් ඒක යූස් කරන්න. නැත්නම් අර විදිහට අනිත් දෙයක් යූස් කරන්න. අපි මුලින්ම මේ විදිහට එකතැනක් මේවා කරගෙන මේ විදිහට ලීවර් එක දාගන්න ඕනේ. ටියුබ් එක මේ වෙන්නේ නැති වෙන්න. මේ ලීවර්ස් වල තියෙන මේක විශේෂත්වය තමයි මේ ගානටම දැම්මම පස්සේ අපිට මේ ස්පෝක් එකට හිර කරගන්න පුළුවන්. ආයෙ තව ටිකක් එහායින් ඊළඟ ලීවර් එක දාගන්න. දාලා ටියුබ් එකට ඩැමේජ් වෙන්නේ නැති වෙන මීට ඇදගත්තා නම් හරි. මේකේ මේ ටයර් එක මාරු කරන්න නැති නිසා එක පැත්තක් විතරක් මේවා කරගත්තා නම් ඇති. ඊට පස්සේ මෙන්න මේ විදිහට ටියුබ් එකේ වෑල් කර තියෙන පැත්ත මේ උඩට අරගෙන එහෙම සම්පූර්ණයෙන්ම එළියට ගන්න පුළුවන්. මේ ටියුබ් එක හොඳයි අර කාලයක් එද්දි හුලම් බහින ප්‍රශ්න නිසා තමයි මේක මාරු කරන්නේ. දැන් අලුත් ටියුබ් එක දාගමු. මුලින්ම මේකේ වෑල් කර තියෙන තැන තමයි එහෙම දාගන්නේ. ටයර් එක පොඩ්ඩක් මෙහෙම කරලා ගානට වෑල් කර දාගන්න. ඊට පස්සේ මේ ටියුබ් එක ඒ කියන්නේ පැටලෙන්නේ නැති වෙන්න ගානට දාගන්න. පැටලිලා හුලම් එහුවොත් එහෙම ඊට පස්සේ මේ බයිසිකලේ පදිනකොට මේක උපුරන්න පුළුවන්. ඔයගලන්ට ඉගෙන එහෙම අතින් දාගන්න අමාරු නම් ටයර් ලීවර් එකක් පාවිච්චි කරන්න. රයිට්. ඔන්න ඔය විදිහට දාගත්තා. දැන් තියෙන්නේ හුලං ගන්න. අපි දැන් සම්පූර්ණයෙන්ම ටියුබ් එක මාරු කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ බයික් එකට ටයර් එක හයි කරන්න. ඔන්න ඔය විදිහට අපි ටියුබ් එක මාරු කරගත්තේ. දැන් තියෙන්නේ මේක පොඩ හොදලා දූවිලි ටික පිහලා ගන්න. ඔයගලගේ දාලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. හැමෝටම සුබ දවසක් අලුත් වීඩියෝෙන් සෙට් වෙනවා.